Welcome to my YouTube channel. ඉතින් අද මම කතා කරන්නේ Nature Secret එකේ vitamin C serum එක ගැන. ඔයා අලුතෙන් skin care routine එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් වෙළඳපොලෙන් budget friendly serum එකක් හොයන කෙනෙක් නම් ඔන්න ඔයාට අද වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. වෙළඳපොලේ ගන්න තියෙන හොඳ සීරම් එකක් විදිහට Nature Secret එකේ vitamin C සීරම් එක හඳුන්වන්න පුළුවන්. එතකොට මේක ඕනම fancy shop එකකින් ඒ වගේම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. මම නම් ගත්තේ Food City එකකින් රුපියල් 1600ක මුදලකට මම ගන්නකොට price එක මම මේ ළඟදී තමයි ගත්තේ. දැන් ටික කාලයක් ඉඳන් මම මේක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මේක ඔයාගේ මූණේ ඩල් ලුක් එකක් තියෙනවා නම් ඒක නැති කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අවුවට ගිහිල්ලා පිච්චිච්ච හමක් තියෙනවා නම් ඒක නැති කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඔයාගේ මූණේ පොඩි පිම්පල් තත්ත්වයක් තියෙනවා නම් මේක ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට අනිවාර්යයෙන්ම මේ පිම්පල් තත්ත්වය සුව කරගන්න පුළුවන්. මොකද මගේ මූණේ ඇතැම් කාලවලට පිම්පල්ස් එනවා. එතකොට මම මේක පාවිච්චි කරනකොට මට ඒ පිම්පල් තත්ත්වයන් නිකම්ම මගහැරිලා යනවා. මේක දවසට දෙපාරක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. උදේ කාලේ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඌවට යනකොට සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරලා යන්න. මේක ඇප්ලයි කරාට පස්සේ ඒ වගේම මේක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එකක් කරගන්න. මොකද අපි දන්නේ නැහැ අපේ සමට මොන වගේ අසාත්මිකතා ඇති වෙයිද කියලා අලුත් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනකොට. තව දෙයක් කියන්න ඕනේ, සාමාන්‍ය වෙළඳපොලේ oily skin එකකට combination skin එකකට පාවිච්චි කරන්න තියෙන products හරිම සීමිතයි. විශේෂයෙන්ම serum වර්ග පාවිච්චි කරාම අපේ මූණ oily වෙන්න බලනවා. ඒත් මේක ඇත්තට මෙහෙම නෑ. මටත් තියෙන combination skin එකක්. එතකොට මේක පාවිච්චි කරාම ඉක්මනට හැමට උරා ගන්නවා. අර හැමේ සීරම් සමහර සීරම් ඇප්ලයි කරාම නිකන් හැම ඇලෙන සුළු ස්වභාවයක් තියෙනවනේ. ඒත් මේකේ හැම ඇලෙන සුළු ස්වභාවයක් ඇත්තටම නැහැ. ඉක්මනට හැමට උරා ගන්නවා. ඒ වගේම මේක ඔයා ඇස් වටේ ආලේප කරන්න එපා. තව ඔයාගේ හැමේ මොන හරි පොඩි තුවාල තියෙනවා නම් ඒව මත ආලේප කරන්න එපා. ඒගොල්ලෝ එක කියලාම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක ටික කාලයක් එක දිගට පාවිච්චි කරගෙන ගියාම තමයි මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. සතියක් දෙකක් පාවිච්චි කළා කියලා ඇත්තටම ප්‍රතිඵල අපිට පේන්නේ නැහැ. ටික කාලයක් එක දිගට ඉවසීමෙන් පාවිච්චි කළොත් ඇත්තටම මේකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. මාත් මේක මේ අහම්බෙන් දැකලා ගත්ත ප්‍රොඩක්ට් එකක්. ඉතින් මට පාවිච්චි කරගෙන යනකොට ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරලා ඔයගලන්ටත් මේ ගැන කියන්න ඕනේ කියලා. ඉතින් ඔයත් අරගෙන බලන්න. මේ සම්බන්ධයෙන් තව මොන හරි ඔයාට විස්තරයක් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.